good morning ඉස්සර. good morning තාක්ෂි. ඉතින් අපි අද කවත් 28 වෙනිදා 28 වෙනිදා මේ මාසේ බදාදා දවස. බදාදා දවස. ඔව්. හරිද? ඉතින් talk of the town අපි අරන් ඇවිල්ලා ඉන්නවා. මතක් කරලා subscribe කරන්න පටන් ගන්න කලින් කියමු. ඔව් අපේ channel එක like කරන්න, subscribe කරන්න, comment කරන්න, ඒ වගේම share කරන්න. ඉතින් ඉස්සර අද මොකද්ද කතන්දරේ? තාක්ෂිව කඳු නැගලා තියනවාද? අම්මලෝ සෑහෙන්න නැගලා තියෙනවා. ඉස්සර දැන් නම් බෑ. කම්මැලි. නැගලා තියෙන ලොකුම කන්ද මොකද්ද? උසම කන්ද. sorry. ලොකුම කන්ද නෙමෙයි උසම කන්ද. උසම කන්ද. එහෙමනම් දන්නේ නැහැ. මම හිතන්නේ කොහෙද මේ සමනල කන්දද? සිරිපාදේ. සිරිපාදේ වෙන්නද නේද? කොච්චර මම පිදුරු තලාගෙන උස මම පිදුරු තලාගෙන නැගලා නැහැ. හරි. ඒ කියන්නේ පිදුරු තලාගෙන ගිහින් තියෙනවා වාහනේ. ඔව්. මේ දැන් ඔය කඳු ගත්තට පස්සේ තාක්ෂි ලෝකේ උසම කන්ද මොකද්ද? එවරස්ට්. ඔව්. එවරස්ට් කන්ද සාමාන්‍යයෙන් කියනවා අඩි 8849ක් විතර උසයි කියලා. හරි අමාරුයිනේ නේද? හැබැයි නගින අය ඉන්නවා. ඒක ඔය කඳු නගින අයගේ ලොකු ඩ්‍රීම් එකක් නේ වගේ ඉස්සර. ඔයාගේ තිබුණ නැති ඩ්‍රීම් එකක් නේද? අපරාධ කියන්න බෑ. ඒ කියන්නේ මොකක් කරත් අර නෑ මට කියන්නේ ඉස්සර කඳු නගින්න ආස වුණාට දැන් නම් ඇත්තටම කම්මැලි. ඒක තමයි. මේ සාමාන්‍යයෙන් තාක්ෂි වා හිතන විදිහට ලෝකේ එවරස්ට් කන්ද වැඩිපුරම කවුද නැගලා ඇත්තේ සහ එයා කී පාරක් නැගලා ඇතිද? ඒක නම් දන්නේ නෑ ඇත්තටම. ගෙස් කරන්නත් තමයි. any guesses? ගෙස් කරන්න අමාරුයි. මට මතකයි මේ අර මෑතකදී නිවුස් එකක් නම් ආව අර ගෑනුලා මේ එවරස්ට් නැගලා එන ඒක මේ වයිරල් වුණා නේද? මීට අවුරුදු ගානකට කලින් මට මතක නෑ ලොකටි මේ සිද්ධිය. ඔව් ලෝකේ වැඩිපුරම එවරස්ට් කඳ නැගලා තියෙන්නේ කාමරීටා කියලා කෙනෙක්. එයා පිරිමි කෙනෙක්. නේපාල් ජාතික කෙනෙක්. ෂේපර් ගෝත්‍රයට අයිති. ඕකේ. එයා 31 වතාවක් තාක්ෂි මේ එවරස්ට් කඳ තරණය කරලා තිනවා 1994 ඉඳලා 2023 සහ 24 වයස කීයද කිව්වේ? අවුරුදු 55යි. කොහොමද 55 වුණාට වැඩ? ඒක නේ නම් මේ දැම්මම කම්මැලිකමේ මම. කම්මැලිකම නෙවෙයි ඉතින්. ඒක නේ එන්න. හරිද? කොහොම හරි මේ ඔය 1994 ඉඳන් තාක්ෂි 23යි 24 2023 24 යා දෙපාර නැගලා තිනවලු. හරිද? ඉතින් කොහොම හරි යා 31 වතාවක් මේ එවරස්ට් කන්ද තරණය කරලා තියෙනවා. ඕකේ. හැබැයි කතන්දරය ඔක නෙවෙයි. මෙයා මේ එවරස්ට් කන්ද තරණය කරලා ජනමාධ්‍යයට පස්සේ ලස්සන කතාවක් කියනවා. ඒ තමයි මෙයා කියනවා මේ රෙකෝඩ් එක තියෙන්නේ බ්‍රේක් කරන්න. ඒ කියන්නේ මේ රෙකෝඩ් එක මම හිතන්නේ හැමදාම මේ විදිහට තියෙයි කියලා. මේක මම හරි නැත්නම් වෙන කවුරු හරි මේ රෙකෝඩ් බ්‍රේක් කරන්න ඕන. රෙකෝඩ්ස් තියෙන්නේ බ්‍රේක් වෙන්න කියලා. දැන් ඒක ලේසින් කෙනකින් එන්නේ නැති දෙයක් නේ. දැන් ගොඩක් අය තාක්ෂි හරි කැමතිනේ මං පොර ජාතක කතාව දේශනා කර ඉන්න. ඒක තමයි. හරි මම මෙහෙම කරා අපේ කාලේ මෙහෙම වුණේ අපි තමයි හොඳටම කරේ. හරිද? එතකොට එහෙම තියෙනවනේ කතන්දර. හරිද? හැබැයි ලංකාවේ නෙවෙයි ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා ලොකු දේවල් අචීව් කරාට ඒ අචීව්මන්ට්ස් ගැන ලොකු මංපොරත්වයක් ආරෝපණය කරගන්නේ නැති. ඉතින් විශේෂයෙන්ම ගත්තාම එහෙම කෙනෙක් තමයි ඔය කියන කාමරීටා කියලා කියන්නේ. යා ඊටාම දක්ෂ කඳුනගින්නෙක්. ඉතින් මේ අතරේ තාක්ෂියා තව දෙයක් කියනවා. ඒ තමයි මේ රෙකෝඩ්ස් ගැන මෙයාගෙන් තවදුරටත් අහදියා කියනවා මේවා රෙකෝඩ්ස් නේ මේවා වැඩ. මේක මං කරපු තා වැඩක් විතරයි. කියන්නේ දැන් එයාට ඒ රෙකෝඩ් එක හම්බල් මිනිස්සෙක් නේද? හරිම හම්බල් මිනිස්සෙක්. එයාට ඒක තා වැඩක් විතරයි තාක්ෂි. ඔයා හිතන්න. එහෙම තමයි ලෝකේ මිනිස්සු දේවල් කරන්නේ. ලෝකේ අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට එහෙම හිතන්න පුළුවන් නම් මේ ලෝකෙ කොච්චර ලස්සනයිද කියලා හිතනවා නේද? දැන් සමහර අය දැකලා තියෙනවද මේ තාක්ෂි ඔයා ඉස්කෝලේ වල මේ මම සමහර අය ගැන කියන්නේ. හරිද? සමහර අය ඉන්නේ කෙනෙක් පාසලට ආදරේ ඒක හරි. නමුත් සමහර අය ඉන්නවනේ දැන් ඔය ඉස්කෝලේ ඩිබේටින් කරපු අය. ඉස්කෝලේ ක්‍රිකට් ගහපු අය. හරිද? තව අයට උදව් කරන එක හරි. නමුත් සමහර අය හිතන් ඉන්නවනේ නිකන් ඒක තමන්ගේ බූදලයක් කියලා. හරි බයයි ඒක නැති වෙයි කියලා නේ. හරි බයයි සමහර අය තමන් කලින් කරපු ඇචීව්මන්ට්ස් නැති වෙයි කියලා. ඒ වගේ බයක ඉන්නවා. සමහර කට්ටිය තාක්ෂි සෑහෙන්න ඒ ගෞරවයක් බලාපොරොත්තු වෙනනේ. අපි තමයි මේක හැදුවේ. අපිට උඹලා ගෞරව කරන්න ඕන කියලා. ඒ වෙන්නෙත් ওই වගේම කාරණයක්. ඉතින් මං හිතන්නේ මේ හැබැයි ඉතින් එහෙම නෙමෙයි කියන්නේ ඒවා කැඩෙන තරමට තමයි මේ ලෝකෙ ඉස්සරහට යන්නේ නේද? නැත්නම් ඉතින් එකම තැන නිසා. දැන් ගින්දර හොයාගත්ත මිනිස්සයාකින් පස්සේ හරිද? ගෑස් ලිප දක්වා අපි ඇවිල්ලා තියෙනවනේ තාක්ෂි. හරිද? ගල් ගෑස් ලිප නෙමෙයි දැන් අපි උයන්නේ ඉලෙක්ට්‍රික් මේවලනේ.
මොනවද ඒවට කියන්නේ? ප්‍රෙෂර් කුකර්ද? ප්‍රෙෂර් කුකර් නෙමෙයි කරන්ට් එකට ගහලා උයන්නේ. හොට් ප්ලේට්. හොට් ප්ලේට්ස්. හොට් ප්ලේට්ස් දක්වා ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් රෝදෙන් හොයාගත්ත මිනිස්සු දක්වා මම රෝදේ හොයාගත්තා. ඉතින් එහාට කවුරුත් හොයාගත්තේ නැහැ කියලා හිටියනම් මොකද වෙන්නේ? අද වෙනකොට වාහනත් නැහැ. ඔව්. හරිද? ඒ නිසා අනිවාර්යෙන් නේද? එහෙම තමයි අර අඩිතාලම වැටුනහම ඒකේ එතනින් එහාට ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ලෝකෙ දියුණු වෙන්නෙත් ඒ විදිහට කරා පස්සේ. දැන් සමහර වෙලාවට මට ඔය කියනකොට මතක් වුණේ ඉස්සරෝ මේ මොනවාද කැම්පස් එකකට මම යනකොට يعني පළවෙනි අර අපිව පිළිගන්න තියෙනවනේ මේ අපේ සීනියර්ස්ලා අපිට කැම්පස් එක ඉස්සරහා ගේට් එකේ හදනවනේ අර ලොකු තොරණක් වගේ තොරණක්. ඔව්. ඒකේ ගහලා තිබුණ ඉස්සරෝ මේ මෙන්න මෙහෙම. අප මිනිසුන් තනිය යුත්තේ අප සමග යාමට නොව අප පසුපස මේ පසු කර යාමටයි කියලා. අපේ කැම්පස් එකේ අපි ඔය කැම්පස් එකම තමයි. ඒක ලෝ කැන්ටින් එකේ කැන්ටින් එකේ ගහලා තිබ්බ එකක් මේ දිනා ගන්න දෙයක් කොහෙද පරදින්න නැති මිනිස්සුන්ට කියලා. ඒකනේ. හරිද? ඔව්. මේ ඉතින් ඒක තමයි ඇත්තටම මේ අපුයි පහු කරන් යන්න ඕනේ. මම කියන්නේ අර රෙකෝඩ් එක කඩන්න ඕනේ. එහෙම නැත්තම් වැඩක් නැහැ. එහෙම නැත්තම් වැඩක් නැහැ. ඉතින් දැන් මේක තමයි තාක්ෂේ තියෙන ගොඩක්ම කතන්දරය. ඒ කියන්නේ ලෝකේ අපි ගත්තොත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ සහ ගොඩක් අයට තියෙන වැරද්දත් ඔන්න ඕක තමයි. ඔව්. ගොඩක් අය දේවල් හිතන්නේ නැති එක. ඔව් ආයේ අනිත් එක ඔය ඔකත් එක්කම තව ප්‍රශ්නයක් නේද ඉස්සර අර අපි කියන්නේ අපේ දෙවෙනි පෙළක් හදන්න නැහැ කියලා ගොඩක් වෙලාවලට අපි හිතමුකෝ ආයතනයක. හරිද? එහෙම නැත්නම් අපි හිතමු දැන් නිකන් දේශපාලනය ඇතුලේ. හරිද? දේශපාලන තුළ සෑහෙන්න ඕක තියෙනවා නේද? ඔව්. කියන්නේ පාසලක වෙන්න. පාසලක වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ දැන් අපි කාලයක් තිස්සේ හදන දෙයක් තියෙනවානේ. අපි හිතමුකෝ අපි බ්‍රෑන්ඩ් එකක් හදනවා කියලා. මම හිතන්න මම දැන් මේ SL blog එක කියලා හිතන්නකෝ. ඒතර මේ SL blog කියන බ්‍රෑන්ඩ් එක ඉස්සරහට අරන් යන්න නම් මේ දැන් අපි දෙතුන් දෙනා හරි. හැබැයි අපේ පිටිපස්සෙනුත් තව කට්ටිය එන්න එපාය. නැත්නම් ඒක තියෙන්නේ නැහැ. නැත්තම් පවතින්නේ නැහනේ. ඔව් දැන් අපිට මට හොඳට මතකයි අපේ කැම්පස් කියන්නේ අපි මම ඇලෝෂියස් එකේ ඉගෙන ගනිද්දී ඇලෝෂියස් විද්‍යාලය ශාන්ත ඇලෝෂියස් විද්‍යාලය ඉගෙන ගනිද්දී ඔව් අපේ මීඩියා යුනිට් එකේ හිටපු අයියලා සමහරවිට අපි පොඩි ළමයි අවුරුදු සමහරවිට අපි 7-8 වසර වල ළමයි. ඒතකොට යාළුවෝ 11-12 ළමයි. නමුත් අපිට ඒ අවස්ථාව දුන්නා මයික් එකක් ඉස්සරහ කතා කරන්න. යාළුවා එතන හිටියේ සමහරවිට යාළුවා කතා කරන එක පැත්තකින් තියලා මල්ලි ඔයා මේක කතා කරන්න කියන තැනට ආව. දැන් අද වෙනකොට අපි යම් දෙයක් මේ වෙනකොට කරන්නේ ඒ chance එක හම්බ වෙච්ච නිසා. ඒ chance එක හම්බෙච්ච නිසා. ඔව් ඒක අනිවාර්යෙන්ම. ඉතින් එහෙම තමයි දේවල් වෙන්නේ. ඉතින් මං කියන්නේ දෙවෙනි පළක් ගොඩනගන්න. මිනිස්සු හැදෙන්නෙත් එහෙමයි. සහ තව දෙයක් තමයි තාක්ෂි. අද වෙනකොට අපිට ඒ අවස්ථාව දීපු අයලා ඉන්නේ අපිට වඩා ලොකු තැන්වල. මීඩියා ෆීල්ඩ් එකේ ගත්තොත් එහෙම ඒ කියන්නේ මේ විවිධ ආයතන මට කියන්න බෑ. නමුත් අපිට හිතන්න බැරි මාස් මීඩියා වල වෙන්න පුළුවන් YouTube වල වෙන්න පුළුවන්. අපි හිතන්නේ නැති ලොකු තැන්වල තමයි ඒ අය දැන් ඉන්නේ. අපිට ඒ කියන්නේ එයාගේ මයින්ඩ්සෙට් එක ඉස්සර ඒ තරම් ලොකු නිසා තමයි ඔයාට එහෙම chance එකක් හම්බ වෙන්නේ. ඒ කියන්නේ එයාට පුළුවන් නේ ඔයා කියන්නේ එයා බය නෑනේ. Tamanට දෙයක් නැති වෙයි කියලා තමන්ට දෙයක් නැති වෙයි කියලා බයක් ඒ කියන්නේ එයා පිරිලා. ඒක තමයි. පිරිච්ච මිනිස්සු තමයි ගොඩක් වෙලාවල් වලට එහෙම බය නැතුව මේ තව කෙනෙක්ට chance එක දෙන්න. කියන්නේ එයා බය වෙන්නේ එයා ගාව පොඩි දෙයයි තියෙන්නේ. ඔව්. හරිද? ඒක නැති වුණොත් තමන් නැත්තරම නැති වෙනවා කියලා එකක් ආවහමනේ එයාට බය එන්නේ. බය එන්නේ. හරිද? දැන් අපි හිතමුකෝ එවරස්ට් නැගපු කෙනා. හරිද? එයා දැන් එයා 31 වතාවක් නැගලා ඉවරයිනේ තාක්ෂියෝ. හැබැයි එයා කියනවනේ මේක මං කරපු තව එක වැඩක්. හරිද? කියන්නේ තව යාට වැඩ කරන්න තියෙනවා. ඉවරස් නගින එක නෙමෙයි යාගේ එකම වැඩේ. එකම වැඩේ. අර ඒ තරම් එයා පිරිලා. ඒ තරම් එයා පිරිලා. දැන් ඔය අපේ මේ බ්‍රූනු අයියා ගත්තා. ඒ කියන්නේ අපි දැනුවත්ව පොඩ්කාස්ටිං කරන කී දෙනෙක්ට සපෝට් කරලා තියෙනවද? ඔව්. නැත්නම් මේ අපිට මෙහෙම වාඩි වෙන්න දෙයි. වාඩි වෙන්න දෙයිද? මේක බදු අරගෙන නිකන් බෝදලයක් අරගෙන. හරිද? ඉතින් නෑ ඊට පස්සේ තාක්ෂි දැන් අපේ SL බ්‍රෑන්ඩ් එකට අමතරව තව කී දෙනෙක්ට ඒ කියන්නේ ඇත්තටම grow වෙන්න දෙන්න ඕනේ නේද? සහ කම්පියුටර්ස් වල නිතරම බ්‍රෝනා කෙනෙක් කම්පිටිෂන් එකට බය වෙන්න එපා කියලා. ඔව් ඒක. අලුත් අයට එන්න ඉඩ නොදෙන්න එපා කියලා. අපිටත් නිතරම කෙනෙක් මල්ලි කවුරු හරි දෙයක් ඇහුවොත් ඒක කියන්න. අනිත් එක එහෙම වුණාම තව එන එකක් නිසරු අපිට කම්පිටිටර් කෙනෙක් නැති වුණාම අපි පල් වෙනවා. අපි එක තැන පල් වෙනවනේ. හරිද? අනිත් එක එතකොට අපිට ඒ කියන්නේ ආයේ ඇචීව් කරන්න දෙයක්වත් නැහැ. හරිද? සහ අපි අලුත් වෙන්නේ නැහැ. අලුත් වෙන්නෙත් නැහැ. ඔව් ඒක ඇත්ත. ඉතින් එක දොරක් වැහිදි තව දොරවල් ඇරෙන්න ඕනේ. ඔව් අනිවාර්යයෙන්. අපි ඉන්න තැන අර පාළුගේ වළම් විදින්න නැතුව ඉතින් තාකාට හරි ඉන්න. දොරවල් විවර කරලා දෙන්න ඕනේ. ඉතින් ඔයාලා රැකියා ස්ථානයේදී ඒ තරම් ලොකු වෙන්න ඕනේ. තරම් ලොකු වෙන්න ඕනේ. සහ තාක්ෂි මෙහෙමයි. රස්සාවකට මිනිස්සෙක්ට කනිද්දි තමන්ට වඩා දක්ෂයෙක් හිටියොත් සමහරලාට ඔව් එයා තමන්ගේ තැන ගන්න පුළුවන් කවදා හරි. ඉතින් ඔයා ඊට වඩා ලොකු වෙන්න. ඔව්. ඒ කියන්නේ ඕක හොඳටම මේ මට තේරිච්ච තැනක් තමයි ඉස්සර දැන් ඇත්තටම දැන්
හිතනකු ජෙනරේෂන් අතර පොඩි අපි කියනවනේ හැමතිස්සෙම පරම්පරා ඝට්ටනයක් තියෙනවා ඝට්ටනයක් තියෙනවා කියලා. හැබැයි අපි ගොඩක් වෙලාවලට ඒක මමත් කරනවා සහ මේක අපි ඉගෙන ගන්න ගොඩක් වෙලාවලට මේ අපේ වර්කින් ස්පේස් එක ඇතුලේ. හරිද? දැන් ගොඩක් වෙලාවල් වලට මන් දන්න දේවල් වලට වඩා එහා ගියපු දෙයක් දන්නවනේ අපේ පොඩි අය. අනිවාර්යයෙන්. ඒ කියන්නේ දැන් ඇත්තටම අපි ටෙක්නොලොජි එක ගැන අපිට තියෙන සෙන්ස් එක නෙමෙයි ඒගොල්ලන්ට තියෙන. ටෙක්නොලොජි විතරක් නෙමෙයි දක්ෂි සමහරවිට සමාජය ගැන පවා. සමාජය ගැන පවා. ඒගොල්ලොන්ගේ රීඩින් එක වෙනයි. ඔව් සමහරවිට මම සමහර පොඩි ළමයින්ගෙන් දේවල් ඉගෙනගෙන තියෙනවා. මමත් එහෙම. අපි සමාජය ගැන මම කියන්නේ මෙහෙම දැන් සමහර අය කියන්නේ මේ වැඩි හිටිය උනාට පස්සේ සමාජයේ අවබෝධය වැඩි පොඩියට වඩා කියලා. නෑ එහෙමත් නෑ. සමහර පොඩි අය ඉන්නවා අපිට වඩා සමාජ අවබෝධයක් තියෙන. අවබෝධයක් තියෙන. සමාජය ගැන හොඳ කියවීමක් තියෙන. එතකොට ඉතින් අර ඒක නිසා බය වෙන්න ඕනේ නෑ. නේද? කියන්නේ අපිව පහු කරන් යයි කියලා බය වෙන්න ඕනේ නෑ. මොකද සමහර විට ඒ පහු කරන් යන කෙනා හින්දා අපිත් කියන්නේ අපිත් try කරනවානේ අපි එයාත් එක්ක යන්න. මොකද අපි එක තැන ඉන්නේ නෑනේ. ඒක තමයි. එයා අපිව පහු කරන් යනවා නම් අපිත් try කරනවා එයාත් එක්ක යන්න. ඉතින් ඒක නිසා මේ මම හිතන්නේ අර කියපු කතාව හරි අපිව පහු කරන් යන්න තමයි අපි මිනිස්සු හදන්න. නේද? අපිව පහු කරන් යන මිනිස්සු හදන්න ඕනේ. වගේම තමයි තමන් පුළුවන් තරම් ලොකු වෙන්න. එතකොට තමන්ගේ දැන් මෙතන ගොඩක් අය මේක අහගෙන නැතිනේ වැඩ කරන අය තාක්ෂ ඔෆිස් එකට යද්දී වුණත් හිතන්න. ඔව්. හරිද? තමන්ට වඩා දක්ෂ මිනිස්සෙක් ඉන්න පුළුවන්. අනිවාර්යයෙන්. හරිද? තමන්ගේ තන ගණී කියලා තමන්ගේ තන බහිරවෙක් වගේ රැකගෙන ඉන්න එක නෙවෙයි කරන්න ඕන. තමන් ඊට වඩා ලොකු වෙන එක. සමහරවිට තමන්ගේ කම්පැනි මොකද එහෙම බහිරවෙක් විදිහට රැකගෙන ඉන්නකොට එතන කුණු වෙනවා. නේද? උදාහරණ සෑහෙන්න තියෙනවා. හරිද? මටත් ඔළුවට එනවා ගොඩාක් ඒවා. ගොඩක් ඒවා තියෙනවා. හැබැයි මෙහෙමයි තාක්ෂි. සමහර දේවල් තියෙනවා. ඒ කියන්නේ දැන් යන්න කියනකොට යන්න ඕනෙත් නැති දේවල්. ඔව් ඒක. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ එතනින් කියන්නේ නැහැ අර ඒක දීලා යන්න ඕන කියලා. දැන් සමහර දේවල් තියෙන්න පුළුවන් ඇත්තනම නැහැ. ඒ මිනිස්සයාට හිතනවනම් ඒක කොන්ටෙක්ස්ට් එක වෙනස් වෙනවා. ඔව් අනිවාර්යයෙන්. හරිද? එතකොට Tamanට ඇත්තම හිතනවා Tamanට වඩා මේක බාර ගන්න කෙනෙක් නැහැ කියලා සමහර දේවල් සම්බන්ධයෙන් Tamanට ඉන්න වෙනවා. අනිවාර්යයෙන්. හරිද? ඔව් එහෙම දේවල් තියෙන නිසා ඒ කියන්නේ මේක මේ අපි කියන්නේ දාලා යන්න හෝ දීලා යන්න නෙමෙයි. Taman ලොකු වෙන්න. හැබැයි යන්නේ එකයි. Taman හිටියත් තාක්ෂි. එතන Taman ලොකු වෙනවනම් කවුරුත් කාටවත් මුකුත් කියන්න බෑ. ඔව් අන්න ඒක. ඒ කියන්නේ කොහොමත් අනිවාර්යයෙන්ම Taman වටේ ඉන්න මිනිස්සු ටික ඇදගෙන යන්නේ. Taman තව කෙනෙක් එනවා නම් ඒක රිප්ලේස් කරන්න එයාට වල කපන්න නෙමෙයි. එයාට ඒකට හෙල්ප් එක දෙන්න. හැබැයි ඒ වගේම තව දෙයක් තියෙනවා තාක්ෂි. සමහර කාරණා තියෙනවා. සමහර දේවල් තියෙනවා. Taman යුතු නොවන එක. Taman දන්නවා මෙයා මේක සක්සීඩ් වුණොත් එimhe හරියන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ වැඩවලදී සමහරලාට අපිට සිද්ධ වෙනවා හරි කෙනෙක් එනකන් ඒ අදාළ තත්ත්වයට තියාගෙන ඉන්න. ඔව්. අල්ලගෙන ඉන්න. අල්ලගෙන ඉන්න. ඉතින් ඒ දෙපැත්තම තියෙනවා. ඔව්. දෙපැත්තම තියෙනවා. ඉතින් අද හිත හිතා ඉන්න. ඒක තමයි. හැබැයි කොහොමවත් මෙහෙමයි. රෙකෝඩ්ස් කියන්නේ වැඩ විතරයි. අනිවාර්යයෙන්. ඔව්. ඒක ඇත්ත. එහෙනම් මේ ඕක තමයි අද කතන්දරේ නේ. ඒක තමයි. එහෙනම් ඉතින් අදත් අපි ගිහින් එන්නම්. මතක ඇතුව කමෙන්ට් කරන්න, ලයික් කරන්න, විශේෂයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. තව එකක් අපි අතරම 1000 පහු කරානේ ඉස්සර. අපි 1000 පහු කරානේ. ඔව්. හරිද? මට ඒක ඊයේ කියන්නම් කියලා හිටියේ අමතකුණ. බොහොම ස්තුතියි. හරිද? ඉතින් මේ අපේව 1000ක් අපි වටේ එකතු වෙලා ඉන්නවා. ඉතින් හරිම සතුටුයි. 1000ක් කැමති ඒ කියන්නේ මෙහෙමයි 1000කට වඩා අපිත් එක්ක හිටියා ඉන්නවා. ඒ 1000ක් එකතු වුණා කියලා කියන්නේ 1000ක් කැමති අපි මොකක් හරි දෙයක් දාපු ගමන් බලන්න. ඔව්. ඒකයි. නිසා ඉතින් thank you. අපි තව එක වැඩි කරගමු. අපි thank you so much. Thank you so much. ඒ 1000ටම සහ ඉතින් අනිත් අයටත් කියනවා ඉතින් subscribe කරගෙන යන්න. ඔය නිකන් තියෙන බටන් එකනේ. සුබ දවසක්. සුබ දවසක්.